ඔන්න මේ කැලයක් මැදින් මේ වගේ යන්න තියෙන පාරක එහෙම ගිහිල්ලා වැවකට තමයි වැටෙන්නේ. එතකොට මේ වැව ගාවට යන පාර තමයි මේ තියෙන්නේ. මේ වැව තියෙන්නේ ටිකක් ඈත. ඉතින් මෙතන යන්න ඕන. පයින් යන්න ඕන හැතැම්ම 2ක් විතර වගේ. මේ වගේ දෙපැත්තේ කැලෑවක් තියෙන. මේ කැලේ ගිහිල්ලා මෙහෙම මැදින් මේකේ මේ ගම්මානේ තියෙන පොඩි පාරක්. මේ පාර මේ වැහිලා තියෙන දෙපැත්තෙම කැලෑවේ. මේ විදියට මේකේ පයින් ගිහිල්ලා යන්න ඕන. බුත්තල නගරේ ඉඳලා කිලෝමීටර 7ක් විතර එහායින් තමයි තියෙන්නේ කැලෑවක්. මේ කැලෑව ඇතුලේ තමයි මේ වැව තියෙන්නේ. කැලෑව ඇතුලේ තියෙන වැවෙන් තමයි ගමට වතුර සපයන්නේ. එතකොට මේ යන්නේ ඉතින්ට අපි ගිහිල්ලා බලමු මේ පාර දිගේ කොහොමද තැන කියලා. මේ අපි ආව කාලේ මෙන්න මේ වගේ තමයි පරිසරය ටිකක් කර්කශයි. මේ වතුර ගෙනියන මල මාර්ගය ඒවත් ඔක්කොම හිඳිලා දැන්. මේ වැවත් සමහරට පොඩ්ඩක් හිඳිලා ඇති. අපි ගිහිල්ලා බලමු. දැන් නම් වැවට යන පාර ටිකක් ළඟයි. ඒව ළඟ ඉන්නේ. ගිහිල්ලා අපි බලමු. මේ වල බං උඩ මාච්චියම අපි යන්න බෑ ඉඳලා ඉල්ල ඇවිදින්න ඕන. කඳු උඩේ මාර පරිසරයක් පේනවා උඩ. ඔව්. ඇවිදින්න. මේ වල ඇති මිනිස්සු යනවා නේ. යනවා අර යන මිනිස්සු. ගමේ හරක් බඳින්න එහෙම ඇවිල්ලා. ඊට වීඩියෝ. Jakkodia. මෙන්න වැව ගාවට ළඟා වුණා. මේක තමයි වැව. මේ වැව තියෙන මේ ලස්සන කන්ද පල්ලෙහා. මේ තියෙන වැවේ සරෝව. මෙතනින් තමයි වතුර බෙදා හරින්නේ ගම්මානෙට. මේ දැන් මේ දවස්වල හිඳිලා ගොඩක්. මේ වැව ගොඩක්ම හිඳිලා. වතුර තියෙන කාලේට මේ උඩට මෙන්න වතුර තියෙනවා. මෙතනින් වතුර මෙන්න මේ පල්ලෙහාට මේ එළ මාර්ගෙ දිගේ වතුර යනවා. පේනවා ඇති. මේ පල්ලෙහා වතුර යන්නේ ගම්මානෙට. මේක ලස්සන ගම්මානයක්. මේ හරක් දක්කගෙන යනවා හවසට වැවට ඇවිල්ලා වතුර බීලා. මේ පරිසරයේ තියෙන කර්කශ බව බලා ගන්න පුළුවන්. මේ කැලේ ඉන්න මොනරු සත්තු පවා මේ දැන් වතුර හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ වතුර තියෙන කාලෙට මෙන්න මේ ගලේ මේ තියෙන ඉරගාවටම වගේ වතුර උඩට තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය මේ ගොඩ පැත්තෙත් මෙන්න මේ හරියට විතර වතුර තියෙනවා. නමුත් මේ කාලේ වතුර අඩුයි. මේ කාලේ පෑවිල්ල වැඩි නිසා මේ ප්‍රදේශවලට.
මෙන්න මම වැව හිදිච්ච නිසා මේ පල්ලෙහාට මාව වැව් බැම්ම දිගේ පල්ලෙහාට බැස්සහම මෙන්න මේ වගේ තමයි මේ වැවේ වතුර තීච්ච ප්‍රදේශය තමයි මේ පොළොව හොඳට පේන්න තියෙන්නේ. මේ වතුර තීච්ච නැති ප්‍රදේශය තමයි මේ ගස් කොළන් පොඩි පොඩි වැවිලා තියෙන්නේ, පොඩි තනකොළ මේ විදියට. නමුත් පරිසරය මේ කාලේට මෙහෙම තමයි මේ ප්‍රදේශවල වතුර හොඳටම හිඳිනවනේ. ඒක නිසා මේ වගේ තමයි වැවේ වතුර ප්‍රමාණය. මේ කඳු මුදුනේ ඉඳලා වතුර සීරාව ඇදිලා මෙතෙන් තමයි එකතු වෙන්නේ. මෙතනින් තමයි මෙන්න මේ පේන සොරවුව හරහා වතුර ගමට බෙදා හරින්නේ. ගම්මානේ මෙතනින් හැර ගම්මානේ.